ඕමින් මේක තාලේ යන්නකො. ඔය පික්මී අපි දානවන්නේ මේ හදිස්සියට කොහේ හරි යන්න ඕන වුණාම. ඉතින් ඔය පික්මී එක දැම්මට පස්සේ සමහරව කෝල් කරනවා මේ මල්ලි කොහෙද ඉන්නේ? ලොකේෂන් එක දාලා තිනවා හරිද? කොහෙටද යන්න තියෙන්නේ? ඒ ඔක්කොම මගුල්ලා තමයි එන්නේ. දැන් අපි ලොකේෂන් එකක් දාන්න යන්න ඕන තැනට මිසක් වෙන කොහෙටවත් නෙවෙයිනේ. ඉතින් අනිත් එක තමයි මේ සමහරව ඉන්න පික්මී වීල් එක දැම්මට පස්සේ අම්මට සිරුන් හිතන් ඉන්න ෆෝමියුලා කාර් එකක් පදිනා වගේ තමයි උන් පාර යන්නේ. ඉතින් වංගු කප අර හින්දාලා මෙහින් දාලා නඹලා ඒ විත අපි ඉතින් ගිහිල්ලා බහිනකම් දන්නේ අපි මේ ඉදීද මැරෙයිද කියලාත් අපි දන්නේ නැහැ. ඒතකොට සමහරව මම එක දවසක් යද්දි එකෙක් කිව්ව TikTok බල ආතල් එකේ යනවා TikTok එකකට පල්ලයට මෙහෙම කර ඌ යනවා ආතල් එකේ. සමහරව ඉන්නවා ෆිල්ම් බල යනවා. ඉතින් අනේ මන් දන්නේ ඉතින් අපි පික්මී පදින නම් ඒ ලස්සව හරියට කරන්න ඕන. ජොබ් එකක් කරන්න අපි හදිස්සියට වීල් එකක් දාගෙන කාර් එකක් දාගෙන යන්නේ අපේ ආරක්ෂාවට. නැතුව වැඩිපුර සල්ලි කියලා මේ අමාරුකට යන්නේ නේද? මේ අනිත් එක තමයි ඉතින් මාරු සල්ලි තියා ගන්න ඕනේ. ඒ කොහේ ගිහලා බැස්සත් මාරු නෑ. අපි යන්න ඕන හතරවටෙන් ගිහලා මාරු කරගෙන ඇවිල්ලා තමයි උඩ දෙන්න ඕනේ. ඉතින් මේ පික්නික් පදින සහෝදර අයියා අක්කේ මල්ලි නැන්දේ පුංචි බාප්පේ අපි පරිස්සමින් කියලා ගෙදරට දාන්න මාරු සල්ලි කොහෙන් හරි හොයලා දෙන්න පුළුවන්. මුන් යන්නේ නිකන් අම්මට සිරි වෙන්න. ඉතින් අද ඉඳිත් මැරෙයිද හිට දන්නේ නැහැ. ඔය ගොඩක් කියුන් ඉන්නවා කාලකන්ණි රැයට පික්මී පැදලා දුවන්නේ බීපුම්. ඌ මින් බීපුම් ගන්න දෙයක් නැහැ හොඳටම බීලා. කර්මෙට උන්ට පොලිසියට අහු වෙන්නේ නැහැ. උන් හිතන් ඉන්නේ අම්මට සිරි. උන් යන යවිල්ලට ඉතින් යනවා යෑමක් අම්මට සිරි. මේ ඒ ඔයාලට ත්‍රිච්ච දේවල් කමෙන්ට් කරන් යන්න ෂෙයා කරන්න පික්මී පදින උන්ට දකින්න. මේ එච්චරයි.